තමන්ගේ ඉස්සරහින් නැවතුන සපත්තු නිසාම ඔසවද්දි නේතිගේ ඉස්සරහා හිටියේ නේති කිසි විදිහකින් බලාපොරොත්තු වුණ කෙනෙක් නෙමේ. සර් ආදීව දකිද්දි නේති පොටුවේ නැගිට්ටා. ආදී නේතිට වාඩි වෙන්න සන් කරමින් කෙළවරට එහා පැත්තෙන් වාඩි වුණේ කිසි දෙයක් නොකියා. විනාඩි ගණනාවක් ගත වුණත් ආදීවත් නේතිවත් කතා කරේ නෑ. මේ වෙලාවේ ආදී මෙතන ඇයි කියලා අහන්න ඕන වුණත් ඒ ප්‍රශ්නේ නේතිගේ මුවින් වචන විදියට පිටුවුණේ නම් නැහැ. අංකල් නැගිටින්නද? ඉදිරිපිට තියෙන පුටුපු එළිය වෙත දැස් ගෙනියන ආදීර් ආද්‍ය නේති පුටුවට හේතු වුණේ තමන් නොදන්නවා වුණාට ආදීර් හර්ෂ හඳුනන බවට සාධක එකින් එක දකින්න ලැබෙද්දී. ඔව් සර් අයියා ඇතුලේ. නේතිගෙන් අවශ්‍ය වුණු උත්තරය ලැබෙනවත් එක්කමයි හර්ෂ රෝහල් කාමරයෙන් එළියට ආවේ. එක්වරම ආදීර්ව බලාපොරොත්තු නොවුණු නිසා හර්ෂගේ මූණෙන් පුදුමයක් දිස්වුණා. තවත් මොහොතකින් ආදීර් පුටුවෙන් නැගිටලා හර්ෂව වැඳගත්තේ නේති පුදුමෙන් හර්ෂ ආදීර් දිහා බලාගෙන ඉද්දී. අංකල්ට හොඳ වෙයි බං. හර්ෂව නිදහස් කරලා ආදීර් කියද්දී හර්ෂ ඒ දේ අනුමත කරන්න වගේ ආදීර්ට හිනාවකින් සංග්‍රහ කරේ මෙතෙක් කල් දෙන්නගේ හිතේ තිබ්බ තරහව අමතක කරලා දාලා. කොහොමත් කාලෙත් එක්ක අමනාපකමක්ම නැති වෙලා ගිහින්. හරියට කාලෙකදී අපි ළඟින්ම හිටපු මිනිස්සු තවත් කාලෙකදී අපි අනික් කරලා යනවා වගේ. මං යන්නම් හර්ෂ. හරි බං. තැන්ක් යූ ආවට. ආදීර් හර්ෂට හිනාවකින් සංග්‍රහ කරද්දී ආදීර් හැරුණේ නේති දිහාවට. මං යනවා නේති. හරි සර්. නංගිවත් ආදීර් එක්ක යන්න. කමක් නැද්ද අයියේ? අයියා තනියමනේ. ඕලක් නෑ නංගි. අද හවස් වෙනකම් මං තාත්තා ළඟ ඉන්න කියලා බැලුවේ. ඔයාට එච්චර හවස් වෙනකන් මෙහෙ ඉන්න බෑ තනියම. යවන්නවත් මට බැහැ. ඒ නිසා දැන් ආදීර් එක්ක යන්න. මං පස්සේ මැසේජ් එකක් දාන්නම්. හර්ෂ කෙල්ලට යන්න කියනකොට නේති ආදීර් එලිවේටර් එකට නැග්ගේ හර්ෂ නේති ආදීර් දෙන්න නොපෙනී යන තෙක්ම බලාගෙන ඉඳලා ආයිමත් රෝහල් කාමරය තුරට යද්දී. හර්ෂට නේතිව තනියෙන් යවන්න බැරි නිසාම දැන්ම ආදීර් එක්ක යවුවා වුණත් වෙන ඔප්ෂන් එකක් තිබ්බනම් නේතිව කීයටවත් මේ තරම් ඉක්මනින් හර්ෂ යවන්න නැති වෙයි. ඒත් මේ වෙලාවේ විජේවර්ධනට වෙන කවදාටවත් වඩා හර්ෂව ඕනේ. සර් අයියා දන්නවද? එලිවේටර් එක පහළට යන අතර අහන්නේ නේති. අපි ඒවල් කර එක ඉස්කෝලේට වඩා කතාවක් එතන තිබ්බත් ආදීර් කිව්වේ අවශ්‍යම කොටස විතරයි. යමු. එලිවේටර් එකේ දොර ඕපන් වෙද්දී නේති තාමත් කල්පනාවක ගිලිලා ඉන්න හැටි දැක්ක කොල්ලා නේතිට කතා කරගෙනම එලිවේටර් එකෙන් එළියට අඩිය තිබ්බේ. ආදීර්ගේ හඬින් නේති එලිවේටර් එකෙන් එළියට ඇවිදගෙන ආවත් දොරට ඔන්න මෙන්න තියලා එළියේ ඉඳලා තමන්ගේ ඉස්සරහට ඇවිදගෙන ආපු කෙනා දැකලා ආදීර් හිටපු තැනම ගල් ගැහුනේ ඒ ආපු කෙනාගේ ඇස් ආදීර් මත්තම නතර වෙද්දී. බබා යමු. පිරුණු කුසටත් අත තියාගෙන තාමත් ආදීර් දිහා බලාගෙන ඉන්න ඒ කෙනා ළඟට ආපු තරුණයා ඒ කෙනාව වත්කම් කරන් ඇතුළට ඇවිදන් යනකොට ආදීර්ගේ අත මිටමිලවුන හැටි නේති හොඳට දැක්කා. සර් තාමත් එහෙම ඉන්න කොල්ලා නේති කතා කරනකොටයි කඩාගෙන බිඳගෙන වගේ එළියට ගිහින් කාර් පාක් එකට ඇවිදන් යන්න ගත්තේ. නේතිත් දුවගෙන වගේම ආදීර්ගේ පස්සෙන් දුවගෙන එනකොට ආදීර් ලොක් එක අන්ලොක් කරද්දී අඩියෙන් එකින් කෙල්ල වාහනේට නැංගේ තව තප්පරයක් හරි පරක් වුණොත් ආදීර් තවන්න මෙතන දාලා යයි කියලා ඇතුව සාධාරණ සැකය නිසා. වාහනේ පාට දාලා ෆුල් ස්පීඩ් අනිත් වාහන පහු කරන් ආදීර් වේගෙන් ඉදිරියට ඇදෙද්දී නේති ආදීර් දිහා බැලුවේ මොහොතකට ආදීර්ට උණු දේ ගෙස් කරන්න. මොහොතකට කලින් හොස්පිටල් එකේදී ඉස්සරහට ආපු තරුණිය ඒකට හේතුවක් බව තේරෙද්දී නේතිට යමක් මතක් වුණේ අකුණු කෙටුවා වගේ වේගයෙන්. ඒ එයාද? වෙන්න බෑ. අනික සර් එයාව අමතක කරලා නම් ඇයි? ප්‍රශ්න ගණනාවක් ඔලුවට අද දෙද්දී ආදීර් බ්‍රේක් කරාපු පාරට නේතිගේ ඔලුව ගිහින් ඩෑෂ්බෝඩ් එකේ වැදුනේ කෙල්ලට හදිස්සියකට සීට් බෙල්ට් එකක්වත් දාගන්න සිහියක් නොතිබුණු නිසා. මොන සිහියෙන්ද තමුසේ ඉන්නේ? වාහනයක යනකොට සීට් බෙල්ට් එක දාගන්න ඕනි කියලා දන්නේ නැද්ද? තොත්ත බබෙක් වගේ මෙතන. ඉති ඩෑෂ්බෝඩ් එකේ වැදුණු හැටි දකිද්දී ආදීර්ගේ ගිලිහිලා තිබුණු කල්පනාව යථා තත්ත්වයට ආවේ. ඊටත් ඒ කෙනා එක්ක තිබ්බ තරහය ඇව්වේ නේති පිටින්. කවුන්ට් ඩවුන් එක නතර වෙලා පොර ලයිට් එක වැටෙද්දී ආදීර් වාහනේ ඉස්සරහට ගත්තේ නේති දිහාට ඇස් යොමු කරලා වුණත් නේති මූණත් දෙක කරගෙන ජනේලෙන් එළියට බලාගත්තේ ආදීර් කෑ ගහපු විදිය ඕනාටත් වැඩිය හිතට අරගෙන. වහිනවා. ආදීර් ගේ ළඟින් වාහනේ නතර කරනකොටයි නේති හිටියේ කල්පනාවක. තැන්ක් යූ සර් ඩ්‍රොප් කරාට. සංසුන් හඬකින් කියලා දොර සද්දෙන්ම වහගෙන නේති ගේ ඇතුළට යන්න යද්දී ආදීර් වාහනේ හරවාගත්තේ රිදුම් දෙන නළල දෑත් පෙරපා ගමනින්. සර් අතෑරපන්. ඒත් සර් මේ සැරයක් කිව්වනේ නියෝ මට මෙතන ඉන්න දීපන්. නියෝ අල්ලගන්න යනකොට නියෝගේ අතත් ගසා දාපු ආදීර් තවත් ටකිලා වීදුරුවක් මුවට හලාගත්තේ නියෝ ලොකු හුස්මක් හෙල්ලා ආදීර්ට එහා පැත්තෙන් වාඩි වෙද්දී. ක්ලබ් එකේ ගෝසාකාරී සංගීතයත් එක්ක එහෙ පැද්දෙන රූප අතර ආදීර්ගේ මනසේ තිබ්බේ එකම එක රූපයක විතරයි. ඊටත් ආයේ දකින්න එපා කියලා ප්‍රාර්ථනා කරපු ඒ රූපේ තමන්ගේ ඉස්සරහට එනකොට අපි ගෙදර යමු. වෙනදට ඔෆිස් යලා නියෝ තිසා එක්කම ගෙදරට යන ආදීර් අද පැය භාගයක් කලින් නොකියම ඔෆිස් එකෙන් යන්න යද්දී
ෆෝන් එකේ ලොකේෂන් වලුයි ආදීර් ඉන්න හැටි හොයාගත්තේ. ඊටත් ආදීර් ඉන්න හැටි දැක්කහම නියෝට තනියෙන් ආදීර්ව වත්කම් කරන්න යන්න බැහැ. නියෝගේ කෝල් එකෙන් තිසත් ක්ලබ් එක ඇතුළට ඇවිත් ආදීර්ව වත්කම් කරගෙන ගියත් ආදීර් දෙන්නගෙමත් ගසා දාලා එතනින් නැගිට්ටේ ලාවට එහෙට මෙහෙට වැනිමින්. "ඔහොම හිටපන්. මට වොෂ්රූම් යන්න ඕනේ." ආදීර්ව අල්ලගත්න නියෝ නැගිට්ටත් ආදීර් වොෂ්රූම් පැත්තට යද්දි නියෝ ආයෙමත් වාඩි වුණේ ටිෂා වොෂ්රූම් තියෙන පැත්තට වරින් වර අවධානය යොමු කරනකොට. "සර් ඇයි බන් මෙහෙම?" "කවුද දන්නේ?" නියෝගේ උත්තරයට ටිසාට පුළුවන් වුණේ කොහේ හුස්මක් පා කරන්න විතරයි. "හලෝ." නේති නිදිමතේ ෆෝන් එක කනේ තියාගත්තේ ඇස් දෙකත් පොඩි කරමින්. "හලෝ එළියට එනවා." එහා පැත්තෙන් ඇහුණු කටහඬ එක කෙල්ලට ඇඳ මත ඉඳ උනේ නිදිමත කොහෙන් නැති වුණාද කියලා හිතාගන්න බැලුව. වෙලාව රෑ 10:00 විදිහට බිත්තිවරු සටහන් වෙද්දි නේති ෆෝන් එකත් ඇඳුර අතෑරලා දාලා අඩියෙන් දෙකෙන් පහළට දිව්වේ ඉර රෙද්ද මෑත් කරලා එළිය බලන්න. ඒත් ගේට්ටුවට වාඩි වෙලා වගේ ඉන්න ආදීර්ව දැක්කාම කෙල්ල දොරත් අරගෙන ගේට් එක ළඟට ගියේ පුදුමෙන්. "සර් ඇයි මේ?" කෙල්ල ගේට් එක ඇරලා ආදීර්ව වත්කම් කරගත්තත් ආදීර් මොනවදෝ මතුරනවා විතරයි. අමාරුවෙන් ආදීර් කෙල්ල ගේට් එකත් ලොක් කරන් එක අතක් කොල්ලගේ බඳ වටා දාලා අනිත් අතින් කෙල්ලගේ උරහිස වටා යොමු වුණු ආදීර්ගේ අනිත් අත මතින් තියාගෙන ගෙට ඇතුළු වුණේ ආදීර් ළඟින් එන මත්පැන් ගඳට නාසයත් හකුළු වෙමින්. "අතාරිනවා මට යන්න පුළුවන්." නේති ආදීර්ව සෝෆා එකෙන් වාඩි කරවන්න හදනකොට ආදීර් නේතිගේ අත ගසලා දාලා සෝෆා එකට බර වුණේ කෙල්ල මොහොතකට අත් දෙක බැඳගෙන සෝෆා එකේ නින්දට වැටුණු ආදීර් දිහා බලාගෙන ඉන්නකොට. "මට සම්බන්ධයි."